ආයි යාළුවනේ මේ තමයි ගාල්ල කරාපිටිය අවට තියෙන වැහිබර තත්ත්වය අද උදේ ඊයේ රෑ ඉඳලා එක දිගට වහිනවා නවතින්නෙම නැතුව මාර වැස්සක් වැටෙන්නේ පේන නැති අර ඈතින් වැස්ස වැටෙනවා මේ මුළු අහසම කළු වෙලා ඈත අර ඒ පැති වලට වහිනවා වැස්ස වැහැගෙන මේ වටේම ආය කළු කරගෙන වහිනවා අර වැස්ස තමයි මේ එන්නේ තව විනාඩි 2-3කින් කරාපිටිය වැස්සෙන් යට වැහෙන තත්ත්වයක් තමයි ආයේ තියෙන්නේ එතකොට අර තියෙන්නේ ගාල්ල පැත්ත ඔයාලට පේනවා ඇති ගාල්ල පැත්ත සම්පූර්ණයෙන් මේ අඳුර වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේ කඳු වෙඩි ඇවිල්ලා මේ දින රූ මස්සල කන්ද පේන්නේ මේ පැත්ත සම්පූර්ණ කළු වෙලා ඉතින් මේ පේන්නේ ඔයාලට මුහුද ගාල්ල පැත්තේ මේ පේන්නේ මේ තියෙන මහමෝදර හොස්පිටල් එක සහ මුහුද ඒ ටික පේන්නේ අනිකර මේ වැහිබර කාලගුණයක් තමයි හදන්න තියෙන්නේ වහිනවා ආයේ ස්වභාව ධර්මයා රිදෙන්නම අනිත් පැති වලට වගේ රිදෙන්නම ගාල්ල පැත්තට දෙනවා මේ වෙනකොට හොඳටම වැස්ස ඇදගෙන වැටෙනවා ඔයාලට පේනවා ඇති අර මේ ගාල්ල පැත්ත පේන්නේ ඈතින් මහමොදර හොස්පිටල් එක පිටිපස්සෙන් ඔයාලට බීච් එක පේන්නේ මුහුද පේන්නේ ඉතින් මිනිස්සු අවධානයෙන් ඇත්තේ මොකද සුනාමි තත්ත්වයකුත් අද දින ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඇලර්ට් එකේ ඇති මිනිස්සු. ඉතින් අපි මේ කරාපිටියාවට තමයි මේ ඉන්නේ. මේ තියෙන කරාපිටියාවට තියෙන කාලගුණ තත්ත්වය. දැන් අර ඈත තිබ්බ මහ වැස්ස දැන් අපි කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. තව පොඩි වෙලාවකින් මේ කරාපිටිය කියන ටවුන් එක හොස්පිටල් එකේ යවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වැස්සෙන් මේ පේනවාද දුවහසම කළු වෙලා ඔක තමයි ගාල්ල අවට තියෙන තත්ත්වය කාලගුණ තත්ත්වය මේ වෙනකොට දැන් වෙලාව ඇත්තටම 3:00 ටිකටුයි ඉතින් මේ වෙලාව මේ වෙද්දි මේ ගාල්ල පැත්තේ තියෙන කාලගුණ තත්ත්වය තමයි මේක දැන් හුලං තියෙනවා අද උදේ ඉඳලා ටිකක් මේ හුලං තත්ත්වය වැඩි සහ වැස්ස තමයි තියෙන්නේ